අපි අලුත් පාරාදීසයක් බලන්න යන්න හදන්නේ. ලංකාවේ තියෙන කඳුනගින් නම් ඉතින් ප්‍රසිද්ධම තැනක් තමයි මේක. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මෙන්න මෙතන දන්නවද කියලා. කඳුනගින් නම් ඉතින් මෙතන හන්දිය හැම එකෙම නොදන්න කෙනෙක් නැහැ. අද අපි බලන්න යන්න හදන්නේ බඹරකන්ද දියඇල්ල. අපි බඹරකන්ද දියඇල්ලේ අප බඹරකන්ද කැම්පින් කරන්න ඉන්නේ. බඹරකන්ද දියඇල්ල කියන්නේ ලංකාවේ උසම දියඇල්ල. මීටර් 263ක් වගේ උසයි. බඹර කැලේ ඇල්ල කියලාත් කියනවා බඹරකන්ද ඇල්ලට. ඒ වගේම මෙතනට ඔයගොල්ලෝට පේන ඇති මෙන්න මෙතනට අපිට බලා ගන්න පුළුවන්. වංගෙඩි කියලා තියෙනවා, වංගෙඩි කන්ද තියෙනවා, බලතුඩුව තියෙනවා. මෙතන ගොම්මොල්ලිය පීක්කක් මෙන්න පොඩියට තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති බලන්න ගන්නේ. zoom කරලා පෙන්නුත් එන්නේ. මෙන්න මේ බලා ගන්න පුළුවන් මෙතනින්. මේ මුලින්ම තියෙන්නේ වංගෙඩි කන්ද, ඊළඟට බලතුඩුව, ඊළඟට ගොම්මොල්ලිය. ඔය ටික තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මේ හයිකින් එක ගිහලා කොහොමද කියලා. මෙන්න මේ අලුපාන හන්දියෙන් මෙන්න මේ පාර දිගේ උඩට තමයි යන්න තියෙන්නේ. අපි ගිහලා බලමු. මෙතනට තමයි බඹරකන්ද දියැල්ල යන්න කලින් හොඳටම දියැල්ල පේන තැන. මෙන්න මෙතන උඩට තමයි අපි යන්න හදන්නේ. මෙන්න මෙතන උඩට යන්න පුළුවන්. මේ පැත්තෙන් බලුවොත් එහෙම බලතුඩුව පේනවා. ඒ වගේම මෙතන වංගෙඩි කන්දක් පේනවා. අන්න අතන කොණෙන් වංගෙඩි ගලක් පේනවා. එනම් පේනවා අර ලාවට ගොම්මොල්ලියක් පේනවා. අපි ඉතින් අද ගිහිල්ලා බලමු බඹරකන්ද දියැල්ල උඩ. සුපුරුදු පරිදි ඉතින් අපේ හයික් එක යන්න අද ඉන්නවා පාලින්දනේ. යෝ. ආයේ ඉන්නවා හර්ෂණ ඉන්නවා. දැන් නම් මෙතන අලුතෙන් හදලා තියෙන්නේ වොෂ්රූම් එහෙම. ඉතින් බල්ලාර බහින් තියෙන්නේ. එතන ටිකට් කවුන්ටර් එක ළඟින් පල්ලෙහාට බැස්සට පස්සේ ටිකටම් පඩි පෙළ වගේ දිනවා පාර හොඳට ඇදිලා තියෙනවා බඹරකන්ද දැන් ගිහිල්ලා කට්ටිය. ඒත් මේක හොඳට සුද්ධ කරලා පිටසුරි කරලා තියාගෙන ඉන්න. ඉතින් අපි කරන්න ඕනේ ඉතින් මේ වගේ දැන් විනාශ කරන්න දුව තියාගන්න ඕනේ ඉතින් ඇවිල්ලා. මා ලස්සනයි මේ පොට් එක. ගොඩක් කට්ටිය යනවා අද නිවාඩු කරන දවසක් ඉන්න ගොඩක් කට්ටිය යනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද බඹරකන්ද දියැල්ලට එයාට යන්නේ කොහොමද කියලා. එදිගේ දිගටම පාර හොඳට හදලා තියෙන දැන් නැති ඕන කෙනෙක් උනත් යන්න පුළුවන්. වැටවල් එහෙම ගහන්නේ පාර හදලා තියෙන්නේ. වන්න පඩි පෙළුත් තියෙනවා. මයිනස් කලේ නැදී යන්න තියෙන්නේ. ඔන්න විනාඩි 5ක 10ක වගේ හයික් එකක් තියෙන පොඩි හයික් එකක්. පොඩි හයික් එකකින් අපිට එන්න පුළුවන් බඹරකන්ද දියැල්ල පාම වලට. පොඩ්ඩක් ගණන් ගන්න එපා. වොයිස් එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ මේ එම්බිරිස්සාව ඇදිලා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් බඹරකන්ද දියැල්ල. විනාඩි 5ක වගේ හයික් එකකින් 5ක 10ක වගේ හයික් එකකින් අපිට බඹරකන්ද දියැල්ල පාමුලට එන්න පුළුවන්. මේ දවස්වල නම් වතුර අඩු වෙනවා නේ. දැන් බඹරකන්ද දියැල්ල දෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ බඹරකන්ද දියැල්ල පාමුල. මෙන්න පාමුලට උඩ වීදුර පේන විදිය. වතුර ටික කඩුයි මේ දවස්වල. ඔන්නෝයි බඹරකන්ද දියැල්ල උඩ පේන්නේ. මෙතනින් පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට මෙතන පොඩ්ඩක් ගැඹුරුයි වගේ. මේ ළඟම දැන් නම් නාගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ගලාගෙන යනවා. මේක තමයි අලුපාන හන්දියෙන් අර පල්ලෙහාට ගලාගෙන යන එක. ඔන්නෝමයි තියෙන්නේ බඹරකන්ද දියැල්ල. පාමුලට අපි උඩට ගිහිල්ලත් බලමු කොහොමද දියැල්ල අන්න අර උඩ පැටෙන්නේ පටන් ගන්න තැනට ගිහිල්ලා බලමු කොහොමද එතන ඉඳන් පල්ලෙහාට වැටෙන්නේ කියලා. මේ තියෙන රෙඩේ එකක් නියමයි. අවුව ඇතුළේ දියැල්ල මාල් ලස්සන තියෙනවා.
තාම දැන් 10 මාසයි වෙලාවට මේ වෙලාවට තමයි ඉතින් මා ලස්සනට view එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙන්නේ මෙතන ඇවිල්ලා බලන්න මහා ලොකු අමාරු හයික් එකකුත් නැහැ. මොකද ලොකු හයික් එකක් නැහැ. පොඩි හයික් එකක් තියෙන කඩිගොල්ල ළඟ තියෙන උඩ තමයි ඇවිල්ලා බලන්න යන්න පුළුවන් ඕන කෙනෙක්. බවරකන්ද දියැල්ල බලලා එතනින් ඉතින් උඩට නගින්න තියෙන්නේ අප බවරකන්ද යන්න. ලංකාවැල්ල දියැල්ලට යන පාර මේ යන්න තියෙන්නේ. තනිකර ෆයිනස් ගස් ටිකක් මැදින් යන්න තියෙන්නේ. ලිස්සරම බලාගෙන යන්න ඕනේ. ෆයිනස් කොළ වැටලා ලිස්සන. අර වංගෙඩි කියලා වගේම තමයි තනිකර ෆයිනස් කැලෑම් මැදින් යන්න තියෙන්නේ. ලිස්සනවා බලාගෙන යන්න ඕනේ. ලංකාවැල්ලට මෙතන ඉඳන් බබරකන්ද දියැල්ල නම් ඉතින් කිලෝමීටර් 2ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ගහලා තියෙන්නේ. අපි ඉතින් ගිහලා ගලමු. අපි දැන් අද යන ගමන් නම් ලංකාවැල්ලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දැන් බබරකන්ද උඩට ගිහිල්ලා කැම්පින් කරලා හෙට තමයි ලංකාවැල්ලට යන්න ඉන්නේ. ලොකු හයික් යන්නේ. පොඩි හයික් එකක් තියෙනවා. යන්කෝ ඉස්සරහට ගිහලා බලමු. ඔන්න ටික වෙලාවක් අපි දැන් නැගලා ඉන්නේ අප බඹරකන්ද යන පාරේ. මේ පාර නම් එච්චර අමාරු නෑ. වංගිඩිය ගල වගේ අර කෙලින්ම හයික් යන්නේ නෙවෙයි තියෙන්නේ. නිකන් අර වංගු තියෙන පාරක් තියෙන්නේ. ඔන්න අපිට අප බඹරකන්ද යද්දි පළවෙනි view point එකක් හම්බ වෙනවා. මෙන්න මෙතන ඉඳන් තමයි අපි ආවේ ටිකට් කවුන්ට් එක තියෙන්නේ. මේ පොයින්ට් එකක් තියෙනවා. ලයිට් තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. අර ඉස්සර වාහන යන්න තිබ්බ පාරක් වගේ. මෙතනින් මේ පැත්තට තමයි ලංකාවැල්ලට යන්න තියෙන්නේ. මෙතනින් උඩට තමයි අපව බඹරකන්ද යන්න තියෙන්නේ. අපි අද යන්නේ අපව බඹරකන්ද. මෙතනින් උඩට ගිහලා යන්න තියෙන්නේ. මෙතනින් දිගටම ලංකාවැල්ලට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඌහයි කියන්නේ ඩියයි එකක් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ බිම තියෙන ෆයිනස් කොල්ලේ. ෆයිනස් කොල්ල හින්දා ලෙස් වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අනේ මේ වගේ ටිකක් අහන්න තියෙන්නේ. දැන් ලොකු වංගියක් ගන්න දෙන්නේ තුත්තම විනෝයි තුත්ත බෑවුනේ ඒක ගන්න දෙන්නේ ලොකු මාරුනේ වයින්ස් කොලේ ඉඳ තමයි ටිකක් අමාරු ලෙස් වෙනවා dapat leda වෙලා ඉන්නේ ඒ සි වැඩි කොහොමද view එක අපේ යාළුවෝ දෙන්න පල්ලෙහා එනවා අද බලන්න කුරුල්ලෝගේ සද්දය එනවා දැන් ඒක දැන් පොඩ්ඩක් ටිකක් ලොකු කන්දක් සෙට් වුණා අවුලක් නැහැ එහෙම ෂේප් එක යන්න දෙන්නේ ලොකු හයික් එකක් නැති හින්දා තියෙන්නේ මිට වෙලාව අරන් යන්න ඕනේ මෙතන ළඟදී කවුරුත් ගිහිල්ලා නැහැ මේ පැත්තේ අඩිපාරක් එහෙම හොයන්න නැහැ ඔන්න අපෝ වීඩියෝ එක ලස්සන පේනවා කොහොමද උඩට තමයි යන්න තියෙන්නේ
විනාඩි 20ක වගේ හයික් එකක් තියෙන මේ උඩටම. විනාඩි 20ක වගේ හයික් එකක් වෙලා මෙතන තමයි බම්රකන්ද දියැලේ view point එක. බලා ගන්න. මෙන්න. මෙතනින් තමයි බම්රකන්ද දියැල පල්ලෙහාට යනවා වෙන්නේ. මහා ලස්සන view එකක් තියෙන්නේ. නෝයි වෙන්නේ. බම්රකන්ද දියැලේ වෙන්නේ. ini nanti pakai dia peno malas nih ini pada kan bro terpenting ruang gini kan tetap peno aduh ini nanti nama tahu deh kalau dia ini no මෙතනින් අපිට පල්ලෙහා පාර පේනවා මේ පාර තමයි අපි ආවේ මෙතන පල්ලෙහා ටිකට් කවුන්ටර් එක පේනවා ඔන්නව තමයි ඉතින් view එක bulan nama view වෙන්නේ ලස්සන view එකක් තියෙනවා. නැතම් තමයි අපි ඉඳ යන්නේ ඉන්නේ. එතන කැම්පින් කරන්නේ. තමයි අමරකන්ද දියැලේ උඩ. එන්න තියා. අපි කොයි පැත්තෙන්ද තියෙනවද? අර තියෙන ටිකට් කවුන්ට් එක. අර හොටෙල් එකක් නේ මේක. ඔව්. අපි ඒකත් පාස් කරන් ආයෙක පල්ලහනේ. කාරණක කන්දක් තිබ්බනම් අපි යනවා. කාරේ තිබ්බනම් අපිට එන්නේ දෙන්නේ. ඒක අපි කාර්ය ආවනේ ඉන්නේ කියනකොට කාරේ ගයිඩ් කරනවා. මෙන්න හඳුනගෙන ඉන්නේ නැද්ද? යාළුවෙක් ඉන්නවා. හලෝ මොකද කරන්නේ? කොහෙද යන්නේ? ඔයත් යනවාද අපිත් එක්ක හඳුනගෙන ඉන්නේ? ඈ? යයියා. අපි ආවා බම්බරකන්ද ඇල්ලේ මුදුනට. මෙන්න මේ බම්බරකන්ද ඇල්ලේ මුදුන තියෙන්නේ. එතන ඉතින් ආයේ හොඳට නාන්න පුළුවන් හොඳ පොයින්ට් එකක්. මහා ලස්සනයි. ये कच्ची है दी मतलब बड़ा कच्ची है बाइल लेना कैंपिंग करने अल्लाह अपने ये कच्ची लोकु हाइक करना काय बाग बागे हाइक करती है ने ऊटी जोरती है ने कहीं नहीं ना कच्ची उड़ा कहीं लेने इल्ला होने तना अब मेरे दांत तो आनंद कर लाती है ने हरी समय एन्नो ने दी अल्लाह से ने व्यू पॉइंट आती है ගෝල අර හිට ගිහලා පෙන්නන්න කොහමද බම්බරකන්ද දියැල පල්ලෙහා පේන්නේ කියලා මේ තියෙන්නේ බම්බරකන්ද දියැලේ උඩ කෑල්ල මෙතනින් තමයි පල්ලෙහාට බම්බරකන්ද දියැල වැටෙන්නේ ඉන්න මෙතනින් පල්ලෙහාට තමයි දියැල වැටෙන්නේ මේ දවස්වලදී වතුර ටිකක් අඩුයි. ඒ හින්දා ඉතින් මේ අවුලක් නැහැ. වතුර වැඩි දවස්වල තමයි ඉතින් මේ හරියේ ඉන්න බැරුවද ඒ තරම් වතුර තියෙයි. බම්බරකන්ද දියැලේ උඩට ඇවිල්ලා ටෙන්ට් එක කැම්ප් එක සෙට් කරලා තියෙන්නේ. මෙතන තමයි අපේ කැම්පින් එක සෙට් කරලා තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. අර උඩත් කට්ටියක් කැම්පින් කරනවා. මෙහෙම තමයි අපේ බම්බරකන්ද දියැලේ මුදුනේ බැලුවාම පේන්නේ.
මෙතනත් මීටර් 10ක වගේ දියැලක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම දිගටම අත්තනේ වැහෙනා නම් එහෙම මීටර් 273ක් 280ක් විතර. ඒකට ලංකාවේ උසම දියැලේ උස තවත් වැඩි වෙන්න තිබ්බා. මම හිතන්නේ මේක ගොඩක් දුරින් නම් වැටෙන්නේ. මේකේ වතුර නම් මේ දවස්වල අඩුයි ටිකක්. මෙතන හොඳට නාන්න පුළුවන් පොඩි පූල් එකක් වගේ පොට්ටයකුත් තියෙනවා. ගැඹුරක් නෑ මෙතන. මෙන්න ඔහොම තමයි බඹරකන්ද දියැලේ මුදුන තියෙන්නේ. මේ හරි කැම්පින් කරන්න යන තහනම් ඔයගොල්ලෝ ඉතින් පරිසරයට ආදරය කරන ඇවිල්ලා කැම්පින් කරලාට අවුලක් නැහැ. පරිසරය විනාශ කරන්න නැතුව ගියා නම් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්නෝම තමයි අපව බඹරකන්ද. බලමු අද හවසට අපිට හොඳ සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම හවසට හොඳ සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තමයි බඹරකන්ද දියැල පල්ලෙහාට යන්නේ. තමයි පල්ලෙහාට යන්නේ. ඒ වගේම මේ ටික තමයි බඹරකන්ද දියැලේ උඩ ටික. එන්න මෙතනට සමහර විට යන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ගිහිල්ලා බලමු මෙතනට යන්න පුළුවන්ද කියලා. මෙතනට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පේන වංගෙඩි ගල. ඊට පස්සේ මේ මෙහෙට එනකොට මෙන්න මේ හරිය වංගෙඩි කන්ද තියෙනවා. ඒක මීදුමට දැන් වැහිලා තියෙන්නේ. අන්න ඔහොම තමයි මෙතන view එක තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අපව බඹරකන්ද දියැලෙත් අවුඩර යන්න පුළුවන්ද කියලා. අපව බඹරකන්ද දියැලේ ඉඳන් උඩට නැග්ගා. විනාඩි 10ක වගේ හයික් එකක් තියෙන්නේ. එතනින් කෙලින්ම ආපහු වැටෙනවා ඔය කළු පහන රෝඩ් එකට. එතනින් උඩ නැග්ග ගමන් තමයි වැලි වංගුව තියෙන්නේ. අපි දැන් ගිහලා බලමු මේ පාරේ වැලි වංගුව තියෙන තැනට ගිහලා. මේ ටික තමයි දැන් මේ අලුතෙන් පාර හදාගෙන යන්නේ කාපට් කරගෙන. ඔය ඉස්සරහා වාහන නවත්තලා පෙන්නේ වැලි වංගුව තියෙන තැන. බලමු එතනට ගිහලා කොහොමද කියලා. ඔන්න අපි ආවා වැලි වංගුවට. මේ වැලි වංගුව තියෙන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. පල්ලෙහා ලංකාවේ දියැල්ල පේනවා. ඒ වගේම වංගෙඩි වල කන්ද පේනවා. දැන් නම් මීදුමට වැහිලා තියෙන්නේ. අන්න තමයි තියෙන්නේ. දැන් වැලි වංගුව පස් වංගුව කියලා තියෙන්නේ පාර හදන්න පටන් අරන්. අද වැලි වංගුවත් ගොඩක් කට්ටිය කැම්පින් කරනවා මේ මෙතන. සෙට් එකක් කැම්පින් කරනවා. මේ පැත්තේ වලදී උඩ. මෙතන උඩ සෙට් එකක් කැම්පින් කරනවා. නෝමයි වැලි වංගුවේ තත්ති. මේක දිගටම ගියාම මේ පාර දිගටම ගියාම ඔහියට යන්න පුළුවන්.
ළමයි වගේ අපේ රෝසමල් ගහන්න පාලින්ද මහත්තයා හදනවා මොනවද හදන්නේ? ඔද්දෝ හොඩ්ඩෝ. අන්න පාලින්දගේ හොඩ්ඩෝ. අපි ඉතින් සීතලෙන්ම කනවා පාලින්දේ හදපු හොඩ්ඩෝ. පාලින්දගේ හොඩ්ඩෝ.